වෘත්තීය ජීවිතයේ ලැබෙන්න තිබුණු කොයිතරම් හොඳ අවස්ථා පිරිසක් ඉස්සරහා කතා කරන් තියෙන බය නිසාම මගහැරිලා ගිහින් නැද්ද? ඉතින් අද අපි කතා කරන්නේ ඒ ගැනයි. ඇයි මෙහෙම වෙන්නේ කියලා. හිතන්නකෝ ලොකු බෝඩ් මීටින් එකක ප්‍රසන්ටේෂන් එකක එහෙමත් නැත්නම් වේදිකාවක කතා කරන නැකිට ගමන් මොකද වෙන්නේ? එකපාරටම ඔළුව සම්පූර්ණයෙන්ම හිස් වෙනවා, බ්ලැන්ක් වෙනවා. කියන්නේ හිතාගෙන හිටපු හැම දෙයක්ම වචනයක්වත් මතක නැහැ. ගොඩක් දිනෙකට මේ අත්දැකීම හොද්දටම හුරුපුරුදුයි. ඉතින් ඇයි ඇත්තටම මෙහෙම වෙන්නේ? ඊ වෙලාවට දැනෙන දේ හරිම අමුතුයි නේද? හදවත වේගෙන් ගැහෙනවා, දාඩිය දානවා, උගුර වේලිලා යනවා, කටහඬ විතරක් නෙමේ අත්පය පවා වෙවුලන්න ගන්නවා. ඔය ඔක්කොමත් එක්ක මොකද වෙන්නේ? හොඳටම පාඩම් කරගෙන සූදානම් වෙලා ගිය හැම දෙයක්ම එක නොඩියෙන් අමතක වෙලා යනවා. මේවා තමයි මේ බයේ ප්‍රධානම ලක්ෂණ. හරි. ඉතින් මේ හැම දෙයකටම හේතුව මොකද්ද? අපි දැන් බලමු මේ බය පිටිපස්සේ තියෙන විද්‍යාව ගැන. මේක ඇත්තටම අපේ මොළයේ ඇතුළෙම තියෙන නිකම්ම අනතුරු ඇඟවීමේ පද්ධතියක්. අලාම් සිස්ටම් එකක් වගේ දෙයක් නිසා වෙන දෙයක්. මුලින්ම තේරුම් ගන්න ඕන මේක නිකම් පොඩි චකිතයක් ස්ටේජ් ෆ්‍රයිට් එකක් විතරක් නෙවෙයි. නෑ. මනෝවිද්‍යාවේදී මේකට නිල නමක්ම තියෙනවා. ඒ තමයි ග්ලොසොෆෝබියා. සරලවම කිව්වොත් සභාවක කතා කරන්න තියෙන අධික බිය. ඒ කියන්නේ මේක වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් භීතිකාවක් ෆෝබියා එකක්. හැබැයි පුදුමම කාරණේ තමයි මේක. ලෝක ජනගහනයෙන් 75%ක්. හිතන්නකෝ ඒ කියන්නේ හැම 4 දිනකෙම 3 දිනෙකම මේ ග්ලොසොෆෝබියා කියන තත්ත්වයෙන් අඩුවෙඩි වශයෙන් පීඩා විඳිනවා. ඉතින් මේක Tamanට විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා හිතනවා නම් එහෙම නෑ. මේක හිතනවට වඩා ගොඩක් පොදු දෙයක්. හරි. ඉතින් කොහොමද මේ ඔක්කොම පටන් ගන්නෙ? පිරිසක් ඉස්සරහට ගියාම අපේ මොලේ තියෙන ඇමිග්ඩලා කියන පුංචි කොටස එකපාරටම හැරෙනවා. මේ ඇමිග්ඩලා කියන්නේ හරියට මොලේ ඉන්න ආරක්ෂක නිලධාරියා වගේ. එයා සෙනග දිහා බලලා ඒක තර්ජනයක් විදිහට අනිත් අය අපිව විනිශ්චය කරයි කියන අවදානමක් විදිහට තමයි දකින්නේ. ඉතින් අර ආරක්ෂක නිලධාරියා අනතුරක් දැක්ක ගමන් මොකද කරන්නේ? එයා ෆයිට් ඔර් ෆ්ලයිට් කියන හදිසි ප්‍රතිචාරය ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ එක්ක සටන් කරන්න නැත්නම් දුවල බේරෙන්න කියලා මුළු ශරීරයටම සංඥාවක් දෙනවා. ඒකම කෝටිසෝල්, ඇඩ්‍රිනලින් වගේ ආතති හෝමෝන ඇඟ පුරාම වේගින් ගලාගෙන යනවා. අන්න එකයි හදවත වේගින් ගැහෙන්නේ, දාඩිය දාන්නේ, ශරීරය ලෑස්ති වෙන්නේ ඇත්තටම තියෙන භයානක සටනකට. හැබැයි මෙතන තමයි වැදගත්ම දේ සිද්ධ වෙන්නේ. අර හෝමෝන ගලාගෙන යනකොට ඒ හදිසි අවස්ථාවේදී අපේ මොලේ තර්කානුකූලව හිතන මතකිය කලමනාකරන හරියට CEO වගේ වැඩ කරන කොටසක් තියෙනවා. ඒකට කියන්නේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියලා. මොලේ තීරණය කරනවා මේ වෙලාවේ CEO ගේ වැඩක් නෑ සටන් කරන එකයි වැදගත් කියලා. ඉතින් ඒ කොටස తాවකාලිකව ඔෆ්ලයින් යනවා. අන්න ඒකයි ඔළුව සම්පූර්ණයෙන්ම බ්ලැන්ක් වෙන්නේ මතකිය ඇක්සස් කරන්න තියෙන පාර වැහිලා යනවා. ඉතින් මේකෙන් තීරුම් ගන්නන වැදගත්ම දේ මොකද්ද? මේක කවදාවත් දුර්වලකමක් නෙවෙයි. නෑ, මේක පුහුණු කරලා නැති ස්නායු පද්ධතියක්, තර්ජනයක් කියලා හිතන දෙයකට දක්වන ස්වභාවික ප්‍රතිචාරයක් විතරයි. හොඳම ආරංචිය තමයි පුහුණු කරලා නැති දෙයක් අපිට පුහුණු කරන්න පුරුවන්. හොඳයි. මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඒකට හොඳම උත්තරේ තමයි මේ බයත් එක්ක සටන් කරලා ඒක ජයගත් අයගේ කතා. අපි බලමු මේ වගේ ලෝක ප්‍රසිද්ධ කීප දෙනෙක් ගැන. වොරන් බෆට් ලෝකේ ඉන්න ලොකුම ආයෝජකයෙක්. හැබැයි තරුණ කාලේ එයාට පිරිසක් ඉස්සරහා කතා කරන එක ගැන හිතන කොටත් වමන යන තරමට බයක් තිබිලා තියෙනවා. ඒ තරමටම ශාරීරිකව අපහසුතාවයටපත් වෙලා. නමුත් එයා තීරණය කළා මේක වෙනස් කරන්න ඕනි කියලා. විශේෂ පුහුණුවක් ලබා ගත්තා. අදටත් වරන් බෆට් කියන්නේ එයාගේ කාර්යාලයේ එල්ලලා තියෙන වටිනාම සහතිකය එයාගේ විශ්වවිද්‍යාල උපාධිය නෙමෙයි අර කතිකත්ව ගැන ලබාගත් පුහුණු සහතිකය කියලායි. තවත් උදාහරණයක් තමයි ලෝක ප්‍රසිද්ධ ගායිකා ඇඩල්. ඇයත් එයාගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලේ දරුණු වේදිකා භීතිකාවක් කියන ස්ටේජ් ෆ්‍රයිට් එකකින් පීඩා වින්දා. වේදිකාවට නගින්න කලින් පැනික් ඇටැක්ස් පව හැදිලා තියෙනවා. හැබැයි දිගින් දිගටම පුහුණු වීමෙන් සහ අධ්‍යක්ෂකම් වලින් ඇය ඒක කළමනාකරණය කරගන්න ඉගෙන ගත්තා. අද ඇය ලෝකයේම වශී කරන තරුවක්. හරි. දෙම ඔය වගේ ලොකු තැන් වලට යන්න කලින් අපි බලමු මේ බය දැනෙන මොහොතේම ඒක පාලනය කරගන්න අපිට කරන්න පුළුවන් සරල ප්‍රායෝගික පියවර තුනක් ගැන. පළවෙනි දේ තමයි ස්නායු පද්ධතිය සංසුන් කරගන්න එක. තත්පර 4ක් හුස්ම ඇතුළට ගන්න, 4ක් තියාගෙන ඉන්න, ඊට පස්සේ තත්පර 6ක් තිස්සේ සැමින් හුස්ම පිට කරන්න. මේකෙන් අර ෆයිට් ඔර් ෆ්ලයිට් රෙස්පොන්ස් එක නවත්තන්න පුළුවන්. දෙවෙනියට හිතෙන් මවා ගන්න, කියන්නේ විዥුවලයිස් කරන්න, Taman බොහොම විශ්වාසයෙන් සාර්ථකව කතා කරමු. මේකෙන් මොළයට ධනාත්මක සංඥා යවනවා.
තුන්වෙනිය සහ වැදගත්ම දේ Taman ගැන හිතන එක නවත්තලා Taman දෙන පණිවිඩය ගැන හිතන්න. මේ පණිවිඩයෙන් අහගෙන ඉන්න අයට ලැබෙන වටිනාකම මොකක්ද කියන දෙයට අවධානය යොමු කරන්න. හැබැයි සමහර වෙලාවට මේවට සරල ක්‍රම පාවිච්චි කරලත් මේ බය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. එහෙම වෙලාවට තේරුම් ගන්න ඕන මේකට හේතුව තියෙන්නේ ඊට වඩා ගැඹුරු තැනක. ඒ කියන්නේ අපේ යටිසිතේ වෙන්න පුළුවන් කියන එක. මේක මෙහෙමයි. අපේ සවිඥානික මනස, ඒ කියන්නේ කොන්ෂස් මයින්ඩ් එකෙන් තමයි අපි හිතලා දේවල් කරන්නේ, අදිෂ්ඨානයෙන් වැඩ කරන්නේ. ඒත් අපේ යටිසිත, සබ්කොන්ෂස් මයින්ඩ් එක කියන්නේ අපේ හැසිරීම්, පුරුදු, ගැඹුරු විශ්වාස වගේ දේවල් ක්‍රියාත්මක කරන එන්ජින් රූම් එක වගේ. ඉතින් බයට හේතුව තියෙන එන්ජින් රූම් එකේ නම් උඩ ඉඳන් කොච්චර කෑ ගැහුවත් ඒක නවත්තන්න අමාරුයි. හොඳ වෙලාවට අර එන්ජින් රූම් එකටම ගිහින් වෙනස්කම් කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. උදාහරණයක් විදිහට නියුරෝලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින්, ඒ කියන්නේ NLP. ඒකෙන් පුරවා සිතුවිලි රටා වෙනස් කරන්න. ඊටත් වඩා ගැඹුරට එනවනම් ක්ලිනිකල් හයිප්නෝതെරපි වගේ ක්‍රමවලින් යටිසිතටම ගිහින් බයට මුල්වුණු හේතුව හොයලා අයින් කරලා ඒ වෙනුවට නොසලෙන ආත්ම විශ්වාසයක් හදන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම අපි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ. කෙනෙක් ඉදිරියට යාමට තියෙන ලොකුම බාධාව හැකියාවක් නැතිකම නෙවෙයි. ඒක පුහුණුව වෙනස් කරන්න පුළුවන්. මොලේ තියෙන ස්නායුක ප්‍රතිචාරයක් විතරයි. අවසාන වශයෙන් මෙහෙම හිතලා බලන්න. මේ බය තවදුරටත් ජීවිතය පාලනය කළේ නැත්නම් අලුතින් තවත් කොයි තරම්නම් අවස්ථාවලට දොරටු විවෘත වෙයිද?